ආයුබෝවන් හැමෝටම සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ටීචර් ප්‍රාර්ථනා කරනවා. පොත තියන අය එහෙම කියෙව්වද පාඩම? ආනේ පාඩම කියෙව්වද? අනිත් එක තමයි මේ ක්ලාස් එකේ මාත් එක්ක නම් ඔක්කොමලා කතා කරන්න ඕනේ. හරිද? හැමෝම මා එක්ක කතා කරන්න ඕනේ. ඉන්න අය දන්නවා හැමෝම පාඩම කියවන්නත් ඕනේ. ක්ලාස් එකේ සද්ද නැතුව ඉඳලා සද්ද නැතුව යන්න නම් බෑ. ගොඩාක් අය නැහැනේ නේද? මා එක්ක සම්බන්ධ වෙලා යන්න ඕනේ හැම වෙලේම. ගැටලුවක් තියෙනවා නම් ඒ වෙලෙම අහන්නත් පුළුවන්. පළවෙනි පාඩමේ නම තමයි ශ්‍රීපාදය වැන්ද වූ හැටි. දැන් පොත තියන අයත් පාඩම කියවලා නැහැ මුකුත්ම දන්නේ නැහැ කියලා හිතලා ටීචර් පාඩම පටන් ගන්නවා. මාතෘකාව ලියාගමු. අපි කලින් වගේ හැඳින්වීම ලියලා ඒක කතා කරලා පාඩම කරන්න යමු. මේ පාඩම ජන කතාවක් තියෙන්නේ. හැබැයි අපි නිකම්ම පාඩම කියවලා ජන කතාව ඉගෙන ගත්තට වැඩක් නෑ. මේ පාඩමේ අරමුණ තමයි අපි ගත්තොත් එහෙම එකක් අපි දැනගන්න ඕනේ ජනශ්‍රුති. අන්න ඒක තමයි ප්‍රධාන තේමාව. මොනවද ජනශ්‍රුති කියලා කියන්නේ? නේද? ඒක යටතට මොන කරුණුද? එහෙම නැත්නම් ජනශ්‍රුති වල වර්ග මොනවද? ඒ යටතෙන් තමයි අපිට ජන කතාව කියන දේ මතුවෙන්නේ. එතකොට ඉස්සෙල්ලාම ඉගෙන ගන්න ඕනේ මෙන්න මේ වචනේ. ඒක ටිකක් කියවන්නත් අමාරුයි වගේනේ. ජනශ්‍රුතිය. මේක ඉගෙනගෙන ඉන්න ඕනේ ඔක්කොටම කලින්. ජන කතා හැමෝම දන්නවා, ජන කවි දන්නවා නේද? අපිට පාඩමේ තියෙනවා අපි කිව්වොත් සාම්ප්‍රදායික යෙදුම්. නේද? මම 8 වසරේ අගදී කතා කළා. එතකොට මම කිව්වා 9 පළවෙනි පාඩමේදී මෙන්න මේ දේවල් ඕන වෙයි කියලා. නේද? ටීචර් කළා. එතකොට ආප්තෝපදේශ, ඉඟි වැකි, ප්‍රස්තාව පිරුළු ඕවා තමයි මේ පාඩම යටතේ කතා කරන්නේ. ඉස්සෙල්ලම පාඩම එකපාරට කියවන්නේ නැතුව හැඳින්වීම ලියාගෙන ඉන්න ඕනේ. කාටද පුළුවන් කියන්න මේ වචනේ තේරුම? දන්න විදිහට ඔයාලා අහලා තියෙනවනේ මේ වචනේ. ජනශ්‍රුතිය. එහෙම නැතිනම් ජනශ්‍රුති. මොකද්ද තේරුම? හොඳ ළමයා. හරියටම හරි. අපි අටේ අවසානයේදී ලියපු කතන්දරේ නේද ඔය? හරි. සරලව ගත්තොත් ජනශ්‍රුති එහෙම නැත්නම් ජනශ්‍රුතිය කියලා අපි කතා කරන්නේ අපේ අතීත ජන සමාජයේ තිබුණු කටින් කට එහෙම නැතිනම් අපිට කියන්න පුළුවන් පරම්පරාවෙන් පරම්පරාවට පැවතගෙන ඇවිත් තියෙන ජනතාව සතු දැනුම් සම්භාර. එහෙම නැත්නම් ඥාන සම්ප්‍රදාය නැත්නම් ඒ දැනුම් ගොඩට තමයි අපි මේ ජනශ්‍රුතිය කියලා කියන්නේ. මුකුත් ලියන්න එපා. ටීචර් නෝට් එකක් දෙනවා. කටින් කට පැවතගෙන එනවට වචනයක් තියෙනවා. තෙනුවන්. දන්නවද? කටින් කට පැවතගෙන එනවා. ටීචර් නමක් එහෙම කියන්නේ නෑ. දන්න කෙනෙක් කියමු. මුඛ පරම්පරාගත. very good. හරියට අපි කියනවා මුඛ පරම්පරාගතව. නේද? හරි. එහෙනම් මාතෘකාව ලියලා තියෙන නිසා තරු විදිහට පහලට ලියමු. හරිනේ? පළවෙනි තරුව මේ විදිහට ලියමු. ජනශ්‍රුතිය යනු
තරුවක් දාලා ලියන්නේ පළවෙනි තරුව අකුරු පැහැදිලිව ලියන්න ඕනේ. ටීචර් නෝට් එක එවන්න කිව්වොත් එවන්න බලාගෙන. ඔන්න වචනේ. ජනශ්‍රුතිය යනු කිසියම් ජනශ්‍රුතිය යනු කිසියම් ජන කොට්ටාසයක්. කොට්ටාසයක්. ටීචර් ලියනවා සමහර වචන බෝඩ් එකේ. කිසියම් ජන කොට්ටාසයක් අතර කාලාන්තරයක් තිස්සේ කටින් කට පැවතගෙන ආ. එතන ඕනම් පැන්සලෙන් ලියාගන්න මුඛ පරම්පරාගතව කියලා. නැත්තම් පරම්පරාවෙන් පරම්පරාවට දායාද කරන ලද දැනුම් සම්භාරයයි. එතකොට ජනශ්‍රුතිය කියලා කියන්නේ අපේ අතීත ජනතාව මුඛ පරම්පරාවෙන් එහෙම නැත්නම් කටින් කට බොහෝ කාලයක් තිස්සේ පවත්වාගෙන ඇවිත් තියෙන දැනුම රූලක් ඇරලා ඊළඟ තරුව ලියන්න මේ විදිහට පෙළපොත තියෙන දරුවෝ දන්නවා ඇති. මම ගෲප් එකට දාලා තියෙන්නේ ඔයාලගේ පාඩම. මේ ටික මෙහෙම්මම පහළට ලියාගන්න. පුරාණෝක්ති. දැන් ඔන්න ජනශ්‍රුති කියන එක ටීචර් හැඳින්නුවා. ජනශ්‍රුති කියලා කිව්වේ අපේ අතීත ජනතාවගෙන් අපිට උරුම වෙවි පැවතීගෙන ආපු දැනුම. ඒක මම බෙදීම් කිහිපයකට දැක්වුවා. පුරාණෝක්ති, වෘන්තාන්ත, ජනකතා, ජනකවි, ප්‍රස්තාව පිරුළු, රූඩි, ජනනාටක. මීට අමතරව තවත් සුළු බෙදීම් වලට මේවා දක්වන්න පුළුවන්. මෙන්න මේ කොටසින් එකක් තමයි අපේ පාඩමට සම්බන්ධ වෙන්නේ. මේ තියෙන්නේ. අපි කතා කරන්නේ මෙන්න මේක ගැන. ජනකතා. පැහැදිලිද? ජනශ්‍රුති කියලා එකක් තිබුණා. ජනශ්‍රුති වල බෙදීම් තියෙනවා. ඒ බෙදීම් වල එක අනුතේමාවක් වෙන්නේ ජනකතා. එතකොට ඒ ජනශ්‍රුති යටතේ තියෙන එක තේමාවක් තමයි ජනකතා කියලා කියන්නේ. පැහැදිලි නේද පාඩමේ අපි ඉන්න තැන? ගැටලුවක් මොනවා හරි තියනවද? ඔයාලට කෙලින්ම ජනකතා ගැන කිව්වනම් හරි. මේවා ඕනේ නෑ. ඒ කියන්නේ මේවා ඕනේ. ඒ වුණාට මේවා ගැන මම පොඩි එක වාක්‍ය ගානේ අදහසක් දෙනවා. ඒකට හේතුව 9 වසරේ ඉඳන් මේ තියෙන ටික කෙලින්ම සාමාන්‍ය පෙළ විභාගෙදී අදාළ වෙන නිසා. සමහර විට මෙතන මේ පුරාණෝක්ති සහ වෘන්තාන්ත කියන එක වල දන්නේ නැතුවත් තියෙන්න පුළුවන්. එතකොට මේවා ගැන අපි එක වාක්‍යයකින් ලියා ගමු. එතකොට ඒක වඩා පැහැදිලි අපිට ඉස්සරහ කොටස් වලදී. ඒක නිසා තරුවක් දාලා යටින් ලියමු.